සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සීල දෙනාටම. ඉතින් ඔන්න අදත් එයාඩ්රුට් මනි YouTube channel එකෙන් ඔයාලට අලුත්ම වැඩක් අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් මේක ටෙස්ට්නෙට් එකක්. මේකත් මිස් කරන්න නැතුව හැමෝම කරගන්න බලන්න. මොකද මේක layer 1 project එකක්. ඉතින් ඔයාලට මේ tweet එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් the largest decentralized AI layer 1 ecosystem project එකක්. ඉතින් මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මොකද එහෙම කියන්නේ මේගොල්ලොන්ගේ ෆන්ඩ් එක තියෙනවා ඩොලර් මිලියන 340ක ෆන්ඩ් එකක් තියෙනවා දැනටම. ඉතින් මේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ෆන්ඩි රවුන්ඩ් එකේ 325ක ෆන්ඩ් එකක් තියෙනවා. එතකොට නෝට් සේල් එකේ මේගොල්ලොන්ට ඩොලර් මිලියන 15ක තවත් ෆන්ඩ් එකක් එකතු වෙලා තියෙනවා. එතකොට ඔක්කොම තියෙනවා ඩොලර් මිලියන 340ක්. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඩොලර් මිලියන 340ක් කියන්නේ layer 1 ප්‍රොජෙක්ට් එකක්. ඒක හින්දා මේක අනිවාර්යෙන් මිස් කරන්න නැතුව හැමෝම කරගන්න බලන්න. මේකේ රෙෆරල් සිස්ටම් එකක් මොකවත් නැහැ. අපිට මේක ට්‍රාන්සැක්ෂන් කරන වැඩ ටිකක් තමයි කරගන්න තියෙන්නේ. රයිට්. එතකොට මේකේ ඔයාලට මේගොල්ලොන්ගේ ඉකෝසිස්ටම් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ තියෙන ඒගොල්ලොන්ගේ ඉකෝසිස්ටම් එකේ වැඩ කරන ප්‍රොජෙක්ට් ටික. ඉතින් මේ ඔයාලා දන්න ප්‍රොජෙක්ට් මෙතන ගණනාවක් තියෙනවා. රයිට්. මෙහෙම බැලුවට පස්සේ ඔයාලට ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකට මේකේ කොහොමද වැඩ ටික කරගන්න තියෙන්නේ කියලා බලන්න. රයිට්. ඔයාලා මුලින්ම මේගොල්ලොන්ගේ නෙට්වර්ක් එක අපි ඇඩ් කරගන්න ඕනේ අපේ වොලට් එකට. ඉතින් මුලින්ම ඔයාලා මෙන්න මේ චේන් ලිස්ට් එකට ඇවිල්ලා මේගොල්ලොන්ගේ මෙන්න මේ OG Newton testnet කියන එක ඔයාලගේ වොලට් එකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මේ ලින්ක් ඔක්කොම මම දාලා තියන්නම්. ඔයාලට එතකොට වැඩේ කරගන්න ලේසි. ඊට පස්සේ මේ සයිට් එකට ඇවිල්ලා මුලින්ම ඔයාලා මෙන්න මෙතන add metamask කියන එකට ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මේ විදිහට නෙට්වර්ක් එක ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් approve කියන බටන් එක ක්ලික් කරාට පස්සේ නෙට්වර්ක් එක ඇඩ් වෙනවා. මුලින්ම ඔයාලා මෙතන වොලට් එක කනෙක්ට් කරගෙන ඉන්න ඕනේ. රයිට්. අපි නෙට්වර්ක් එක ඇඩ් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ ෆර්ස්ට් සෙට් ක්ලේම් කරගන්න. ඉතින් මෙන්න මේ සයිට් කිහිපයක්ම මම ඔයාලට දාලා තියන්නම්. මේකේ ෆර්ස්ට් සෙට් නම් පොඩ්ඩක් ක්ලේම් කරගන්න අමාරුයි. ටික වෙලාවක් try කරන්න ඕනි ෆර්ස්ට් සෙට් ක්ලේම් කරගන්න. ඉතින් ඔයාලා try කරන්න මේ විදිහට wallet address එක දීලා ඊට පස්සේ මෙතන I am human කියන එක උඩ ක්ලික් එකක් දුන්නාට පස්සේ මේ වගේ captcha එකක් එනවා fill කරන්න. ඒක fill කරගන්න තියෙන්නේ. රයිට්. captcha එක fill කරගත්තට පස්සේ මෙන්න මෙතන request කියන එකට ක්ලික් එකක් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ errors එනවා. එන්න බලා ගන්න පුළුවන් මේ වගේ errors එනවා. ඉතින් දෙතුන් පාරක් try කරන්න ඕනි. මේකේ first set නම් claim කරගන්න සෑහෙන්න අමාරුයි. රයිට්. මේකෙත් ඔයාලා try එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ first set link එකක් මම දාලා තියන්නම්. මෙතනට ඇවිල්ලා ඔයාලගේ wallet එක මෙතනින් connect කරගෙන මුලින්ම රයිට් wallet එක connect කරගත්තට පස්සේ මෙතනින් I am not human කියන එකට ක්ලික් එකක් දීලා මෙතනත් එනවා captcha එක fill කරන්න. ඒක fill කරගන්න තියෙන්නේ. මෙතනින් request කියන බටන් එක ක්ලික් කරන්න. ඒත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් error එකක් එනවා. රයිට්. ඔයාලට මෙන්න මේ link එකටත් ඇවිල්ලා මෙතනිනුත් first set claim කරගන්න බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට ඔයාලා wallet address එක දීලා ඊට පස්සේ මේගොල්ලන් මෙන්න මේ Twitter එක follow කරගන්න තියෙන්නේ. මෙන්න මෙතනින් follow කියන බටන් එක ක්ලික් කළා ඊට පස්සේ මේගොල්ලන්ගේ tweet එකක් දාන්න තියෙනවා. එතන post කියන තැන ක්ලික් කළා ඊට පස්සේ අපි දාපු Twitter එකේ ලින්ක් එක මේ විදිහට කොපි කරගන්න ඕනේ. කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන අපේ දාපු Twitter එකේ ලින්ක් එක මේ විදිහට දීලා මෙතනින් I am human කියන එක ක්ලික් කරලා මේ වගේ captcha එක fill කරගන්න තියෙන්නේ. right. captcha එක fill කරගෙන මෙතනින් ක්ලික් එකක් දෙන්න තියෙන්නේ. right. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් first set එක claim වෙන්නේ. අපිට try කරන්න තියෙන්නේ මෙන්න මේක තමයි. Discord එකෙන් ඇහුවාම කිව්වේ මෙන්න මෙතනින් තමයි අපිට try කරගන්න පුළුවන් කියලා first set claim කරගන්න. ඉතින් ඔයාලා මේකේ දෙතුන් පාරක් හරි try කරලා 10 පාරක් හරි try කරලා කමන්නේ. කොහොම හරි මෙතනින් first set එක claim කරගන්න බලන්න. right. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම 10 පාරක් විතර try කරලා යන්තම් මෙතනින් first set එක claim කරගත්තා. ඔයාලත් ඉතින් try කරලා මෙතනින් first set එක claim කරගන්න බලන්න. right. එතකොට මෙතන first set එක claim වුණා. මෙතනින් close කරගෙන අපි wallet එකට ගිහිල්ලා බලමු.
ෆර්ස්ට් සෙට් එක ක්ලේම් වුණාට මෙතන පෙන්වන්නේ නැහැ. රයිට්. ඔයාලට ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ෆර්ස්ට් සෙට් එක ක්ලේම් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ සයිට් එකෙන් තමයි ෆර්ස්ට් සෙට් එක ක්ලේම් කරගන්න තියෙන්නේ. මේකෙන් ඔයාලා අනිවාර්යෙන් try කරන්න 10 පාරක් විතර try කරන්න ඕනි. try කරලා ෆර්ස්ට් සෙට් එක ක්ලේම් කරගන්න පුළුවන්. ෆර්ස්ට් සෙට් ක්ලේම් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ සයිට් එකට එන්න ඕනි. මේකේ ස්වැප් එකක් කරන්න තියෙන. ඉතින් ස්වැප් එකක් කරන්න මෙතන USDT ඒ වගේම BTC Ethereum අපිට ෆර්ස්ට් සෙට් ගන්න පුළුවන්. මෙන්න මෙතන ෆර්ස්ට් සෙට් කියන තැන ක්ලික් එකක් දීලා මෙන්න මෙතන USDT කියන එකට ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන I'm human කියන එක ක්ලික් එකක් දීලා මේ විදිහට captcha එක fill කරගන්න. fill කරගෙන මෙතනින් request USDT කියන එකට ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ අපිට wallet එකෙන් pop up එකක් එනවා. එතනින් confirm කරගන්න තියෙන්නේ. right. ඒ විදිහට ඔයාලට මේ තුනම first set claim කරගන්න පුළුවන්. right. ඊට පස්සේ ඔයාලා මෙතන උඩ USDT select කරලා යටින් මෙතන BTC හරි නැත්නම් Ethereum හරි select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන BTC select කරලා මේ වගේ උඩින් USDT 1000ක් මේ විදිහට swap එකක් කරගන්නවා. ඉතින් මෙතන swap කියන බටන් එක click කරාට පස්සේ මේ වගේ confirm කරන්න එනවා. ඊට පස්සේ මෙතනින් confirm කියන බටන් එක click එකක් දෙන්න තියෙන්නේ. right. ඊට පස්සේ මෙතනින් confirm කරගන්න ඕනේ. මේ transaction එකත් complete වුණා. ඊට පස්සේ මෙතන USDT මෙතන මම Ethereum වලටත් මේ විදිහට ප්‍රමාණයක් මේ විදිහට swap එකක් කරගන්නවා. ඉතින් ඔයාලා මේකේ සතියට දෙතුන් පාරක්වත් මේකේ transaction දෙක තුනක් කරගන්න බලන්න. එතකොට අපිට reward එකක් දෙනකොට අපි transaction කරලා තියෙන තරමට chance එකක් තියෙයි ලොකු reward එකක් ගන්න. right. ඊට පස්සේ දැන් මෙතන අපිට අනිත් පැත්තට කරන්න පුළුවන් Ethereum 10ක් තියෙනවා. ඒ වගේම මම එකෙන් 0.1ක් විතර මේ විදිහට USDT වලට swap එකක් කරගන්නවා. right. මේ වගේ errors එයි. එතකොට මේක ඔයාලා cancel කරලා ටික වෙලාවකින් ආයෙත් try කරලා බලන්න. එතකොට ඔයාලට swap එක කරගන්න පුළුවන්. right. ඔයාලා swap එක කරගත්තට පස්සේ මෙන්න මේ site එකට එන්න ඕනේ. මේකට ඇවිල්ලා අපිට මේකේ තියෙන්නේ photo එකක් upload කරන්න. ඉතින් මෙන්න මෙතන browser file කියන එක උඩ click එකක් දීලා මේ විදිහට photo එකක් select කරගන්න තියෙන්නේ. එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් load in වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න එනවා. මෙන්න මේ විදිහට බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපේ wallet එකෙන් pop up එකක් එනවා මේ transaction එකක් complete කරන්න. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ fee එක 0.5ක් ඕනි fee එක. ඉතින් මගේ wallet එකේ දැනට fee එකක් නැති හින්දා මට මෙතන මේක confirm කරන්න බෑ. ඔයාලා daily දවස් දෙක තුනක් හරි try කරලා කොහොම හරි first set claim කරගෙන මේ වැඩ ටික කරගන්න. එතකොට ඔයාලට එකපාරින්ම මේ වැඩ ටික කරගන්න පුළුවන්. right. දැනට මම මේක කරන්නේ නැහැ. මෙතනින් මම මේක cancel කරනවා. cancel කරලා ඊළඟ එක මම ඔයාලට පෙන්නන්නම්. ඊළඟ එකට එන්න ඕනේ අපි මෙන්න මේ site එකට මේකට ඇවිල්ලා අපිට create කරගන්න තියෙනවා. මෙන්න මේ විදිහට NFT එකක් මෙතන create කියන බටන් එක උඩ click එකක් දෙන්න තියෙන්නේ. click එකක් දීලා මෙතන select blockchain කියන එක උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මෙතන OG Newton testnet කියන එක select කරන්න. select කළා මෙතන ඔයාලා මේ විදිහට නමක් දීලා ඊට පස්සේ මෙතන symbol එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා mint price එකක් දීලා supply එක දෙන්න ඕනේ. supply එක දීලා මෙතනින් අපි කැමති photo එකක් මේ විදිහට upload කරගන්නවා. upload කරගෙන launch collection කියන එකට click එකක් දෙනවා. මෙතන description එකටත් මොකක් හරි එකක් දාන්න ඕනි. විදිහට දීලා මෙතනින් description මෙතන click එකක් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ gas fee එක ඉල්ලනවා coin 2.8ක්. ඉතින් එච්චර gas fee එකක් නෑ මට මේක deploy කරන්න. එතකොට ඔයාලා ඉස්සලාම මේකේ අනිවාර්යෙන් first set ටිකක් claim කරගෙන ඉන්න වෙනවා මේ වැඩ ටික කරගන්න. first set ටික claim කරගෙන මේ වැඩ ටික අනිවාර්යෙන් කරගන්න බලන්න. ඉතින් මේකත් මම cancel කරන්න. මම ඔයාලට පෙන්නන්නම් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා.
දැන් අපි මේ විදිහට ක්‍රියේට් කරගත්ත NFT එකක්. ඊට පස්සේ අපිට මෙතන ඩොමේන් එකක් බයි කරන්න තියෙන්නේ. ඩොමේන් එක බයි කරන්න මුලින්ම ඔයාලා මෙතන ඔයාලගේ wallet එක කනෙක්ට් කරගන්න ඕනි. මෙතන wallet එක කනෙක්ට් කරගෙන මෙතන network එක OG network එකට මාරු කරගන්න ඕනි. ඊට පස්සේ මෙතන ඔයාලා නමක් ටයිප් කරන්න මේ විදිහට name එකක් මේ විදිහට ටයිප් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් OG logo එකත් එක්ක තියෙනවා Newton testnet එක. එතකොට මේකෙන් තමයි අපි buy කරන්න ඕනි. මේ තියෙන අනිත් network ඒවා අපිට දැන් අදාළ නැහැ. අපිට මෙන්න මේකෙන් තමයි buy කරගන්න ඕනි. ඉතින් ඔයාලගේ name එක register කරන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට register කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන button එක උඩ click එකක් දෙන්න තියෙන්නේ. click එකක් දුන්නාට පස්සේ ආයෙත් මෙතන wallet එක connect කරන්න කියලා එනවා. right මේ site එකේ මොකක් හරි bug එකක් තියෙනවා අපිට ඒක complete කරන්න ඉන්නේ නැහැ. ඉතින් මෙයාලා මේක ඉස්සරහට හදායි. දැන් මෙතන ආයෙත් wallet එකක් connect කරන්න කියලා පෙන්නනවා ඔයාලට. එතකොට මේක අපිට දැනට කරන්න බෑ. මේක මම පුළුවන් වුණාම අනිවාර්යෙන් channel එකට update එකක් දෙන්නම්. එතකන් ඔයාලා අනිත් වැඩ ටික කරගන්න බලන්න. ඊට පස්සේ අපිට මේක NFT එකක් mint කරගන්නත් පුළුවන්. මෙන්න මෙතන launchpad කියන එකට click එකක් දීලා මෙන්න මෙතන click එකක් දෙන්න. right click එකක් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට NFT කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ මෙන්න මේ logo එක තියෙන Newton testnet එකේ තියෙන ඒවා අපි mint කරගන්න ඕනි. එතකොට ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් mint කියන button එක උඩ click කරාට පස්සේ මේ වෙලාවේ bug එකක් තියෙනවා. මෙතන fail වෙනවා. right ඉතින් මෙන්න මේ වැඩ ටික තමයි මේකේ කරගන්න තියෙන්නේ. මේ site ඔක්කොම ඇත්තටම පොඩි අවුලක් තියෙනවා. තාම හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් පුළුවන් අය මේක try කරගන්න. try කරලා මේකේ වැඩ ටිකත් කරගන්න බලන්න. ඉස්සරහට මම මේක site එක වැඩ හොඳට වැඩ කරනකොට update එකක් දෙන්නම් ඔයාලට. එතකන් මේකේ try එකක් දෙන්න මේ වැඩ ටික කරගන්න පුළුවන්ද කියලා බලන්න. right ඔයාලා Discord එකට join වුණාට පස්සේ මුලින්ම කරගන්න ඕනේ මේක verify කරගන්න. ඉතින් verify කරගන්නකොට ඔයාලට පොඩි captcha එකක් fill කරන්න තියෙන. ඉතින් ඒක fill කරගත්තාට පස්සේ මෙතන verify කරගන්න පුළුවන්. right ඊට පස්සේ අපි ඉන්න ඕනේ මෙන්න මේ roles කියන option එකට ආවට පස්සේ මෙන්න මෙතන මේ තුනට tick එකක් දාලා මේ විදිහට අපිට මේ role ටික ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන tweet කියන තැන click එකක් දානවා. ඊට පස්සේ මේ විදිහට අපිට role එක add වුණා කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ ඔයාලා මෙතන පහළට ඇවිල්ලා මෙන්න මෙතන OGM කියන තැනට මෙන්න මෙතනින් මේක copy කරලා ඒක paste කරලා මෙතනින් OGM කියලා මෙතනින් type එකක් දාන්න. right ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ verify කරගන්න තියෙනවා අපේ wallet එක. ඉතින් අපි testnet එකට join වෙච්ච wallet එක verify කරගන්න ඕනි. ඉතින් ඒකට මුලින්ම මෙන්න මෙතන මේ Matrika verify කියන channel එකට එන්න. ආවට පස්සේ ඔයාලා මෙතන කලින් verify කරලා තියෙනවනේ මෙතන manage wallet කියන එක click කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් මේ තියෙන wallet address එක. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙම ඔයාලා මේක connect කරලා නැත්නම් මෙන්න මෙතන link my wallet කියන එකට click එකක් දීලා මෙන්න මේ site එකට visit වෙන්න. right මෙතනට ඇවිල්ලා මෙතනින් ඔයාලගේ wallet එක මේ විදිහට wallet එක connect කරගෙන ඊට පස්සේ මෙතන ඔයාලගේ Discord එකත් මේකට connect කරගන්න. එතකොට මේ විදිහට ඔයාලට Discord එකට ආවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ මේකේ announcement එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ OG role එක ගන්න කොහොමද කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. එතකොට මේකේ මේගොල්ලොන්ගේ Twitter එක follow කරලා තියෙන්න ඕනි. ඒ වගේම Telegram එකට join වෙලා ඉන්න ඕනි අපි. එතකොට මෙන්න මෙතන follow OG කියන එකට click එකක් දුන්නාට පස්සේ මෙතන අපිට Twitter එක මේ විදිහට follow කරගන්න පුළුවන්. right ඊට පස්සේ මෙතන join Telegram කියන එකටත් මේ විදිහට click එකක් දීලා අපි Telegram එකටත් මේ විදිහට join වෙනවා. right මේ විදිහට Telegram එකටත් join වෙලා ඊට පස්සේ මෙතන මෙයාගොල්ලෝ කියලා තියෙනවා අපේ Twitter එකට මෙන්න මේ logo එක add කරගන්න කියලා Twitter එකේ username එකට. ඉතින් මෙන්න මෙතනින්
මේක මෙහෙමම කොපි කරගෙන අපි ට්විටර් එකට ඇවිල්ලා එතන එඩිට් ප්‍රොෆයිල් කියන තැනට ක්ලික් එකක් දීලා මෙන්න මෙතනට අපි අර කොපි කරගෙන ආපු එක මේ විදිහට ඇඩ් කරලා මෙතනින් සේව් කරගන්න තියෙන්නේ. රයිට් එකත් කරගත්තට පස්සේ ඩිස්කෝඩ් එකට එන්න ඕනේ. ඩිස්කෝඩ් එකට ඇවිල්ලා දැන් අපි මේ ඔක්කොම කරගත්තා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හැෂ්ටැග් එකත් එක්ක තියෙනවා. මෙන්න මෙතන ක්ලික් එකක් දෙන්න. මෙතන ක්ලික් එකක් දුන්නාට පස්සේ අපිට මෙතන ඔයාලට මෙන්න මේ වගේ channel එකකට එන්නේ. එතකොට මෙතන මෙන්න මේ ඇලයිර දාලා මෙන්න මෙතන අපිට වෙරිෆයි කරගන්න තියෙන අපේ Twitter එකයි Telegram එකයි. එතකොට මෙන්න මෙතන ක්ලික් එකක් දුන්නාට පස්සේ අපේ Twitter name එකයි Telegram user name එකයි මෙතනට දෙන්න ඕනි. right මේ විදිහට Twitter user name එකයි Telegram එකේ user name එකයි දීලා මෙතනින් enter කරන්න තියෙන්නේ. enter කරාට පස්සේ මේ විදිහට අපිට bot කෙනෙක් open වෙලා බලනවා කියනවා එයාලගේ Twitter එක follow කරලාද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් තමයි Twitter එක follow කරලා තියෙන්නේ. follow කරලා නැත්නම් මෙතනින් ඔයාලට Twitter එක follow කරගන්න පුළුවන්. දැන් මෙතන follow කරලා තියෙන හින්දා මෙතනින් yes කියලා click එකක් දෙනවා. ඊට පස්සේ Telegram එකට join වෙලාද ඉන්නේ කියලා අහනවා. අපි මුලින් Telegram එකට join වුණා. එතකොට ඒකත් හරි. එතකොට මෙතන yes කියලා click එකක් දෙනවා. right ඊට පස්සේ මෙතන verification complete කියලා වැටිලා තියෙනවා. අපි බලමු අපිට රෝල් එක ඇඩ් වෙලාද තියෙන්නේ කියලා. right මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මැසේජ් එකක් දැම්මට පස්සේ ඔයාලගේ OG රෝල් එක මෙතනින් දැන් මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා කියලා මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ රෝල් ටික මෙතනින් ඇඩ් වෙලාද තියෙන්නේ කියලා. right මම හිතනවා ඔයාලට වැඩේ තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක මෙන්න මේ වැඩ ටික තමයි අපිට කරගන්න තියෙන්නේ. මේක සයිට් නම් පොඩ්ඩක් අවුල්. බොහොම ඉවසීමෙන් වැඩ කරන්න ඕනි. ඉතින් මේ වැඩ ටික කරගන්න අනිවාර්යෙන් හොඳ ප්‍රොජෙක්ට් එකක් ඉඳලා මේක අරගෙන ආවේ. වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. එහෙනම් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම පුළුවන් විදිහට අනිවාර්යෙන් උත්තර දෙන්නම් ඔයාලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.